මිනසන් කොනිචිවා කොහොමද හැමෝටම අදත් මගෙත් එක්ක ආතක් පාතක් නැති ගමනක්. ආතක් පාතක් නැති ගමනක් කියලා කිව්වේ ඇත්තටම මේ යන්නේ කොහෙද කියලා හරි අදහසක් නැතුව ගෙදරින් එළියට බහපු දවසක්. අද මේ මගේ හිත පොඩ්ඩක් රිදිලා තිබුණ දවසක්. හිත රිදිලා තිබුණා කියලා කියනට වඩා මට මං ගැනම ලොකු තරහක් තිබුණ දවසක් කියලා කිව්වනම් හරි. ඒකට හේතුව තමයි ඊ ඔෆිස් එකේදී ඇති වුණ පොඩි ප්‍රශ්නයකදී මම මං වෙනුවෙන් කතා කරේ නැහැ. මම මගේ ඉගෙන ගන්න ළමයින්ටත් හැමතිස්සෙම කියන දෙයක් තමයි තමන්ට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ වෙනුවෙන් කතා කරන්න පුළුවන් මට්ටමටවත් භාෂාව හදාගෙන එන්න කියන එක. ඉතින් එහෙම කියන මම ඇයි මං වෙනුවෙන් කතා නොකර සද්ද නැතිව හිටියේ කියන එක ගැන මට ලොකු තරහක් තිබුණ දවසක් තමයි මේ. ඉතින් ඒක හින්දා මං හිතුවා ගේ ඇතුළටලා ඉන්නේ නැතුව චුට්ටක් එළියට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා මොන හරි කාලා බීලා රිලැක්ස් වෙලා එන්න ඕනේ කියලා. ඉතින් ගිහිල්ලා මෙන්න මේ ගඟ ගාව තමයි මම නතර වුණේ. ඇත්තටම මේ පාරේ මම කලින් ගිහිල්ලවත් නැහැ. ෆස්ට් ටයිම් තමයි මේ යන්නේ. ඉතින් ඒ යනකොට මේ ගඟ දැකලා මම චුට්ටක් එතන නතර වුණා. මෙන්න මේක නම් මට දැක්කහම හරිම නිකන් අර අපි ඉස්සර පොඩි කාලේ ආර ඉස්කෝලේට පොත් ගන්නකොට අලුත් පොත්වල පිට කවර වල තියෙන්නේ. අන්න ඒ වගේ ලස්සනක් තමයි මට මැවුනේ. බලන්නකෝ ඉතින් ලස්සන. ඉතින් මේවා දකිනකොට මට නිතරම හිතෙන දෙයක් තමයි මේ මිනිසුන්ට මේ දේවල් බොහොම පුංචි කාලයේ මේ විඳින්න තියෙන්නේ. තව ටික කාලෙකින් මෙහෙට හිම වැටෙන්න පටන් ගන්නවා. එතකොට මේ ලස්සන කිසිම දෙයක් නැතුව යනවා. ඒත් මේගොල්ලෝ පුළුවන් පුංචි කාලේ හරි මේ දේවල් ලස්සනට තියාගන්නවා. ඉතින් අපිට ඇයි බැරි අපේ ලංකාව ලස්සනට තියාගන්න? අපි දේශපාලනේ පැත්තකින් තියමුකෝ. ඇයි අපිට බැරි තන තන කුණු දාන එකවත් නතර කරන්න? මුලින්ම තමන් එළිය කුණු දාන එක, පාරට කුණු විසි කරන එක, ගඟවල් වලට කුණු විසි කරන එක, ගඟකට බැස්සොත් බෝතල් කට්ටක් කනගෙන ගොඩට එන්න වෙන එක. අපි මුලින් ඒ දේවල් නතර කරන්න පටන් ගමු. තමන් හැදුනොත් අපිට පුළුවන් තව කෙනෙක්ගේ වැරද්දක් පෙන්වන්න. තමන්ගේ ඇතේ වැරද්ද තියාගෙන කොයි වෙලාවකවත් අපිට බෑ තව කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්න. ඒක නිසා අපි මුලින් හැදිලෙමු. අපි කුණු දාන එක නතර කරලා ඊළඟට අපි කරමු තව කෙනෙක් කුණු දාන එක නතර කරන එක. ඉතින් ඒ විදිහට පුළුවන් විදිහට අපි අපේ රට ලස්සනට තියාගන්න උත්සාහ කරමු. ඉතින් කතාවෙන් මම මෙන්න මේ ෆුරෙසුපෝ නැත්නම් ෆ්‍රෙස්පෝ කියන shopping mall එකට තමයි ගියේ. මේක ඇතුලේ තිබුණා තනබත එකක්. තනබත කියලා කියන්නේ 7 වෙනි මාසේ 7 වෙනිදාට මොකක් හරි ප්‍රාර්ථනාවක් කරලා උණ ගහක එල්ලනවා. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියලා ජපන් අයගේ විශ්වාසයක් තියෙනවා. ඉතින් මේ shopping mall එක ඇතුලේ තිබුණා දයිසෝ shop එකක්. මම ඒකට තමයි ගියේ. මහලෙක්කොට ලොක්කාගේ කූඩයක් ගත්තට මම ඉතින් මහලෙක්කොට නම් මොනවත් ගත්තේ නැහැ. ඉතින් කඩේ ඇතුලේ තියෙන දේවල් බලලා මෙන්න මේ ස්නැක්ස් තියෙන තැන තමයි මම ඇවිල්ලා නතර වුණේ. බලන්න කොට්ටක් ඇටක් තිබුණා ඒකේ. ඉතින් ලංකාවේ ඉඳන් ජපානට එන අලුතෙන් එන අයට උයා පිහා ගන්න දේවල්, ගෙදරට අවශ්‍ය දේවල්, 3-5 මේවා අස් කරගන්න භාජන, ඉතින් හැම දෙයක්ම වගේ දේවල් මේ ඩයිසෝ වලින්, හේකුයින් ෂොප් වලින් ගන්න පුළුවන්. හරිම අඩුවට මේ ටූත් බ්‍රෂ් එකේ ඉඳන් තියෙනවා. ඉතින් අලුතෙන් එන කෙනෙක්ට සමහර වෙලාවට අපිට Google එකේ හේකුයින් ෂොප් කියලා සර්ච් කරාට එන්නේ නැහැ. ලංකාපාත තියෙනවා එන්නේ නැහැ. ඕගොල්ලන්ට පුළුවන් සර්ච් කරන්න ඩයිසෝ. එහෙම නැත්නම් කැන්ඩු. නැත්නම් වොට්ස්. ඔය කියන ෂොප් වල නම් වලින් සර්ච් කරපුවම සමහර වෙලාවට ළඟ තියෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒ නම් වලින් පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. එතකොට හොයාගන්න පුළුවන්. ඊළඟට ඉතින් මම ගිහිල්ලා කෑම කාලා ගෙදර ආවා. හැබැයි ඉතින් මේක දෙයක්වත් ප්‍රශ්නට විසඳුම නෙමෙයි කියන්න මම දන්නවා. ආයිත් ඉතින් ඒ වගේ මෝඩ වැඩ මම කරන එකක් නෑ. එහෙනම් ඉතින් අදට එච්චරයි. ගිහිල්ලා එන්නම්. මිනසන් ජාමතනේ.